ශිල්පිනියගේ ප්‍රේමනීය ප්‍රශස්තිය මෙලෙස නිරාවරණය කරමු. वर्ष 1990 नोवेम्बर मास 15 වෙනි දින බලංගොඩදී උපත ලැබූ කුඩා ශරණී මිහිකරුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 2007 වසරේ සිරස කුමරිය නම් මිනිකිරුල දිනා ගනිද්දී යන්තම් 17ට පාතබුවා පමණි. කුරුතුලේ ශිල්පී ද ලංකාවලගේ පූජාසනෙන් රංගාවතීර්ණය වූ මේ කුමරිය ඉනිපේ ඉසුරු පවන හංසි ගිරිදේවි අඩු සිහින පියාපත් අපි වගේ ගගහත්තර කියා දෙන්න ආදරේ තරම් මෙන්ම බැක්සයිඩ් වීදුරුතිර ආදී වාණිජ සහ කලාත්මක නිර්මාණ රසකට ස්වකීය රංගාභ්‍යාසය තිරණ කළාය. ඒකී ජනප්‍රියත්වය ජනප්‍රසාදය සහ ආකර්ශනීය දීප්තිය හේතුවෙන් විලද දැන්වීම් ගණනාවකට ස්වකීය දායකත්වය දුන් තාරකා ගීත රූප රචනා රසකටද රංගන දායකත්වය ලබා පිණි. රංගනය තුළ රජනියන් බිහිවන්නේ සිනමාවෙනි. 2012 වසරේදී ඇය සිල්වර්ම චිත්‍රපටයෙන් සිනමාවට පා තබන අතර ඉන්පසු ඉතා අසීරු චරිත ගණනාවකට පුළුල් තිරයේ ඉඩහසර වෙන් කරගත් ඇය ස්පන්දන නෙලා වියසිතුරුවෙනි තිරගත වූ සහ අන්ලොක් සරාසුසුම් කන්නකී පිරිමි සල්ලි සහ යකාගේ කතාවක් වැනි තිරගතවීමට නියමිත සිනමා නිර්මාණ රැසකට තම දායකත්වය ලබා දී ඇත. 2015 වසරේදී ස්මෘති සම්මාන උළෙලේදී හොඳම නැගියන නිලිය මෙන්ම ජනප්‍රියම නිලිය යන සම්මාන දෙකින්ම පිතුරු ලබන ඇය ශ්‍රී ලංකාවේ වාර්තා පොත් අතරට එක්වන්නේ එම සම්මාන ද්විත්වය එකවර දිනාගත් පළමු සහ එකම රංගන ශිල්පිනිය ලෙසයි. වසරේ ජනප්‍රියතම දිනාගත්තේ නිලිය ශරණී තාරකා 2020 වසරේදී නිල වශයෙන් ලාංකීය ටෙලිවංශ කතාවේ උතුණු පණ දන්ගීය. ඒ වසර 24කට පසුව හොඳම නිලිය සහ ජනප්‍රියම නිලිය යන සම්මාන යුග්මයම ඇය සරසන්නට ඇගේ හිස මතට පැමිණීමෙන්ය. ඒ 2020 16 වන වයිගම් සම්මාන උළෙලේදීය. මීට අමතරව ඇය දිනාගත් දක්ෂතම ජනප්‍රියතම සම්මාන ප්‍රමාණය අතිවිශාලය. රංගනය නර්තනය මතු නොව ඇය ගීත රචිකාරියක් මෙන්ම ලේඛිකාවක් ලෙසද ස්වකීය පරාසය ලාංකීය නිර්මාණ භූමිය තුළ ස්ථාපිත කරගෙන සිටින අතර නියත සල්කාදුගේ ආදරණීය බිරිඳ වශයෙන් සර්ව සම්පූර්ණ ජීවන රටාවකට උරුමකම් කියන්නේය. නුදුරේම අන්තියෙන් නාලිකාව හරහා විකාශනය වන අසන්දිමිත ටෙලිනාට්‍යයෙන් තම පළමු ටෙලිනාට්‍ය තිර රචනයට අත්පොත් තැබූ ඇය ටෙලිසිනමා වංශ කතාව තුළ කලාකරුවෙකුට යා හැකි ඉහළම අඩිය වන අධ්‍යක්ෂණකාරයෙහිලා උතුණු පැළඳීමේ අවිසිස් මංගල්‍යයි. එතකොට ශාල්මී දැනගෙන ඉන්නත් නැතුව ඇති සිරස කුමරිය තුලින් ඇයවම හඳුනා ගන්න ඇති කියලා හිතනවා. දෛවෝපගත හැම ලක්ෂයකින් ඇවිත් අවසානයේදී ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය මට්ටමේ රංගන ශිල්පිනියක් සහ වර්තමානයේ සිනමා නිර්මාණකාරයක් බවට පරිවර්තනය වීම. මේක තමයි දෛවය කියලා කියන්නේ. ඉතින් දෛවෝපගත ජීවිතය ඔබෙත් මගෙත්